එහෙනම් එන්නකෝ මොනවාද ලේඩි ජේ එකෙන් මම ගත්තේ කියලා පෙන්වන්න. මෙන්න මේ ටික තමයි ගත්තේ. මේ තියෙන ටේබල් ක්ලෝත් එකක්. අපේ ටේබල් ක්ලෝත් එක පොඩ්ඩක් කිලුට වෙලා නිසා අලුත් එකකට ගියා. මේ තියෙන්නේ පේන්ටින් එකක්. නැවක පේන්ටින් එකක්. මේ වගේ පික්චර්ස් ගෙවල් වලට හොඳයි කියලා අහලා තියෙනවද ඔයාලත්? මේ ගානට එක වටිනවා කියලා හිතුණා. මේ තියෙන්නේ අර ටේබල් ක්ලෝත් එක. එතන රෝල් පිටින් තියෙනවා අපිට කැමති අඩි ගානක් හරි මීටර් ගානකට ගන්න පුළුවන්. මීටරයක් 1500ක් වගේ වෙනවා. තව ඩිසයින්ස් කීපයක්ම තිබුණා. එතකොට මේක ප්ලාස්ටික් එහෙම නැත්නම් ඉටි රෙද්දක් වගේ තමයි. මේ තියෙන ස්ටෝරේජ් බොක්සස් ප්ලාස්ටික්. එතකොට මම මේක බලනකොට ඇතුලේ තිබුණ අර ලොකු එකේ ඉඳලා පොඩි එකට යනකන් තියෙන පොඩි පොඩි පෙට්ටිත් ඇතුලේ ඒ වගේ සෙට් එකක්. මං හිතුවා ඒ සෙට් එකම 690යි කියලා. ඊට පස්සේ බිල් කරද්දි තමයි දැක්කේ අනිත් පෙට්ටි වලත් මේ ඒ පොමීට වඩා පොඩි පෙට්ටිය 590යි. එහෙම එන්න අඩු වෙන්න ගණන් ගහලා තිබ්බා. මං ඉතින් පෙට්ටි ලොකුම පෙට්ටි දෙක විතරක් ගත්තා එකෙන්. ඊළඟට මේ තියෙන්නේ 690යි ඒකත්. මේ අර පීනික්ස් එකේ බොක්සස් මේ හොඳට මේ ෆිට වෙලා හිටිනවා. කූඹියක් නැතුව, හුලම් වදින්න නැතුව ඕන දෙයක් දාලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ වගේ මේකම ටිකක් ලොකු සයිස් එකෙන් එකත් ෆීනික්ස් වල මේ ප්ලාස්ටික් බොක්සස් වල 5 times ගහලා තියෙනවා තමයි මම ගත්තේ. ඒ කියන්නේ නිතර පාවිච්චි කළාට කමක් නැති ඒවා. මේ බොක්ස් එකත් හොඳයි 5 times ගහලා තිබුණා. ඒ වගේම ඒවා ඒක ලන්ච් බොක්ස් එකකට හරි ගන්න පුළුවන් නිසා මම ගත්තා. මේක මේ ලී වලින් හදපු ට්‍රේ එකක්. මට ලොකු ට්‍රේස් තියෙනවා. මේ දෙන්නෙක් වගේ ආවහම තේ දෙන්නයි නැත්නම් මේක ප්ලැටර් එකකට ගන්නත් පුළුවන්. මේ තියෙන බොක්ස් එකත් මම ගත්තේ. ඒක හොඳටම මේ ෆිට වෙනවා. කූඹිට කොහොමවත් යන්න බෑ ඒකට. ඒකත් ආස හිතුන නිසා ගත්තා. මේ ඔක්කොම හොඳ ප්ලාස්ටික් ඒවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කටින් බෝඩ් එක. මගේ කටින් බෝඩ් එක සවුත් වේගෙන එන නිසා මම තව කටින් බෝඩ් එකකුත් ගත්තා. ඔන්න ඔය ටික තමයි ඉතින් මම ලේඩි ජේ එකෙන් ගත්තේ. මේ තියෙන අපේ මේස රෙද්ද කිලුට වෙලා හොදි හැලිලා ඊට පස්සේ ඔන්න බලන්න අපි ගත්තු මේස රෙද්ද දාලා තියෙනවා.